in South Africa, Namibia, and Zimbabwe. So it'll be quite an exciting challenge to help Sri Lanka there and sort of hopefully see them really be able to succeed at that level because they haven't really had a good run of late. Yeah, I think, Anjali, it's just building confidence into the environment, and these things take time. And වැටි තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නව තලයකට ගෙනීමෙන් ශ්‍රේණිගත කිරීම තුළ ඉහළ ස්ථානයකට ගෙන එීම තම බලාපොරොත්තුව බවට ශ්‍රී ලංකා නව පුහුණුකරු ගැරි කර්ස්ටන් ප්‍රකාශ කර තිබෙනවා. නිල වශයෙන් තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස වැඩබාර නොගත්තත් ප්‍රථම වතාවට මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව තම මතය ඔහු ඉදිරිපත් කළේ කණ්ඩායමට වගේම ප්‍රේක්ෂක අප සැමටද හොඳ බලාපොරොත්තුවක් ගෙන දෙමින් ශ්‍රී ලංකාව තරඟ දිනන කණ්ඩායමක් බවට පත් කිරීම තම අරමුණ බවට එංගලන්තයේ විශ්ටම් ක්‍රීඩා වෙබ් අඩවියක් සමග පැවති සමුඛ සාකච්ඡාවකට එක්වෙමින් ගැරි කර්ස්ටන් තම අදහස් පළ කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් මාධ්‍ය හමුවේදී ගෙනහැර දැක්වුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන බවට ඔහුගේ අදහස් මත හොඳින් පෙනෙන කරුණක්. මාධ්‍යවේදීන් එක්කල ප්‍රශ්න හා ඔවුන් හට ගැරි කර්ස්ටන් ලබා දුන් පිළිතුරු වලට අපි යමු. මාධ්‍යවේදියා, ඔබ ලබන මාසයේ ශ්‍රී ලංකාවේ පූර්ණ කාලීන පුහුණුකාරීත්වය ලබා ගන්නවා. වසර 2ක කොන්ත්‍රාත්තුවක්. ඒ සම්බන්ධයෙන් උද්‍යෝගයෙන්ද ඉන්නේ? පිළිතුර: මම හිතනවා නැවත මේ වෘත්තියට හොඳම කාලය මේක කියලා. ඇත්තටම මම අගය කරනවා මේ ලැබුණු අවස්ථාව. මාධ්‍යවේදිනිය, ඔබට ලොකු අභියෝගයක් වෙයි ශ්‍රී ලංකා කණ්ඩායමට උපකාර කිරීම. පිළිතුර: අපි දන්නවා ශ්‍රී ලංකාවේ දක්ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩකයෝ ඉන්නවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පද්ධතිය අතිවිශාලයි. ඔවුන් හැම වෙලාවෙම ක්‍රිකට් ක්‍රීඩකයෝ බිහි කරනවා. මම කැමති ශ්‍රී ලංකාවෙන් බිහි වෙන වෙනස්ම ආකාරයේ ක්‍රීඩකයන්ට. ඔවුන් ක්‍රීඩාවට උද්‍යෝගයක් අරගෙන එනවා. ඒ විදිහේ ඕනතරම් ක්‍රීඩකින් ශ්‍රී ලංකාවේ ඉන්නවා. මම කැමති මගේ ශක්තිය එතනට යොදවන්න. ඒ වගේම මොනවද යාළගේ දක්ෂතා කියලා තේරුම් අරගෙන ක්‍රීඩකයෝ සංචිතයක් එකතු කරගන්න. ඒකෙන් ජාත්‍යන්තර මට්ටමේ ලොකු බලපෑමක් කරන්න පුළුවන් වෙයි. මාධ්‍යවේදියා, මොකද්ද ලොකුම ඉලක්කය? පිළිතුර: ප්‍රධාන ඉලක්කය තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම වල ඉදිරියට අරගෙන යන එක. හැමෝම කැමති තරඟ ජයග්‍රහණය කරන කණ්ඩායමකට. ස්ථාවර තරඟ ජයග්‍රහණය කරන කණ්ඩායමක් ගොඩනගන්න ඕන. උපමහද්වීපික රටවලට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ රටෙන් පිටතදී කොයිතරම් හොඳට ක්‍රීඩා කරනවද කියන එක. අපි දන්නවා ලෝක කුසලායන්ට තව ලොකු කාලයක් නැහැ. අපි බලන්න ඕන කොහොමද දකුණු අප්‍රිකාවේ තත්ත්වයන්ට හුරු කරන්න කියලා. ඒ වගේමයි අපි බලන්න ඕන කණ්ඩායම් වල ස්ථානවලට ක්‍රීඩකයෝ කී දෙනෙක් තරඟ කරනවද කියන එක. කණ්ඩායමේ ස්ථානවලට එන්න තරඟයක් ඇති කරන්න ඕන. කණ්ඩායමේ ක්‍රීඩකින් දෙන්නෙක් තුන් දෙනෙක් මත යැපීම සහ ඔවුන් දක්ෂතා දක්වන තුරු බලා සිටීම ඕනම පුහුණුකරුවෙක්ගේ භයානක උපාය මාර්ගික සැලැස්මක්. ඒ තත්ත්වය නැති කරන්න ඕන. ගැරි කර්ස්ටන් එලෙස එක්කල පිළිතුරු තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙර තිබූ ප්‍රගතිය, ඒ වගේම අමුතු ක්‍රීඩකින් ශ්‍රී ලංකා ක්‍රිකට් තුලින් බිහිවීම වගේම එකල ශ්‍රී ලංකා කණ්ඩායමේ ශ්‍රේණිගත කිරීම වල පැවති වර්ධනය පවා ඔහු ඉතා හොඳින් දන්නවා. ඉතින් පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් තිබූ මට්ටමට නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් රැගෙන ඒම තමයි ඔහුගේ එකම අරමුණ වන්නේ. එය එසේ වෙන්න ඕන කියලා තමයි ක්‍රිකට් වලට ආදරය කරන අපි හැමෝගෙම බලාපොරොත්තුවත් වෙන්නේ. බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි ජවයක් ගෙන ඒමට ඔහුට හැකි වේවි. ඉන්දියා කණ්ඩායම ලෝක කුසලානයේ එක් රැගෙන ඒම, ඒ වගේම දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රේණිගත කිරීම තුළ ඉදිරියෙන් තැබීමට ගැරි කර්ස්ටන් එම කණ්ඩායම් වල පුහුණුකරු ලෙසට කටයුතු කරද්දී සිදු වූ දෙයක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ අභියෝගයත් ඔහු ඉතා හොඳින් ඉටු කරයි කියලා ඔහුගේ අදහස් පළ කිරීම මත පුහුණුකරුවෙකු ලෙසට කටයුතු කළ දත්ත මත අපට හොඳ බලාපොරොත්තුවක් තැබිය හැකි යහපත් කරුණක් වෙනවා. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් නව පිපිදීමකින් ඉස්සරහට යන්න ඕන කියන පොදු මතයේ තමයි අපි හැමෝම ඉන්නේ. ඉතින් එක් කරන්න මේ සමගම ඔබේ අදහසත් නැවත හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.